හොඳයි ළමයි. නම්බර් කන්වර්ෂන්ස් යටතේ මේ තමයි අන්තිම වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා කන්වර්ෂන්ස් දෙකක් කතා කරන්න. ඒ තමයි ඔක්ටල් එකක් හෙක්සාඩෙසිමල් කරන්නේ කොහොමද? ඒ වගේම හෙක්සාඩෙසිමල් එකක් ඔක්ටල් කරන්නේ කොහොමද? ওই දෙකම පැරලල් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් බයිනරි එකක් ඔක්ටල් හෙක්සාඩෙසිමල් කළා වගේ නැත්නම් ඔක්ටල් හෙක්සාඩෙසිමල් ඒවා බයිනරි කළා වගේ කෙටි ක්‍රමයක් මේකේ නැහැ. මේකේ ක්‍රමේ ටිකක් පොඩ්ඩක් දිගයි. හරිද? ඉතින් ඔක්ටල් එකක් හෙක්සාඩෙසිමල් කරනවා හෝ හෙක්සාඩෙසිමල් එකක් ඔක්ටල් කරනවා හෝ එතෙන්දී අපිට ඩිරෙක්ට් මෙතඩ් එකක් නැහැ. අපිට එක්ක මෙයාව ඩෙසිමල් කරන්න ඕනේ. ඊට පස්සේ ඩෙසිමල් එක හෙක්සාඩෙසිමල් කරන්න ඕනේ. තව විදිහක් තමයි මෙයාව බයිනරි කරන්න පුළුවන්. බයිනරි එක ඊට පස්සේ හෙක්සාඩෙසිමල් කරන්න පුළුවන්. එතකොට මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ වඩාත් අඩු කාලයකදී හදන්න පුළුවන් ක්‍රමවේදය මොකද්ද? බයිනරි හරහා යන එක. ඩෙසිමල් හරහා යන ක්‍රමවේදය නෙමෙයි බයිනරි හරහා යන ක්‍රමවේදය. ඒක තමයි වැරදි අඩුවෙන් ඉක්මනටම හදන්න පුළුවන් ක්‍රමවේදය. හරි? ඉතින් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ පළවෙනි පියවරේදී මොකද්ද? පළවෙනි පියවරේදී මෙන්න මෙහෙම ඔක්ටල් නම්බර් එක වේවා හෙක්සාඩෙසිමල් නම්බර් එක වේවා මේ දැන් අපි ඉස්සෙල්ලම ටාගට් කරන්නේ මොකද්ද? මේ නම්බර් එකෙන් එයාට රිලේටඩ් බයිනරි නම්බර් එක ගන්න. ඒ නිසා ගෲප් කරන්න එහෙම තියෙනවනේ. ඒ ඩිජිට්ස් පරතර ඇතුව ලියා ගන්න. හරිද? පළවෙනි පියවරේදී ඩිජිට්ස් යම් පරතරයකින් ලියා ගන්න. ඊළඟ දෙවෙනි පියවරේදී අපි මොකද කරන්නේ? මේ එක ඩිජිට් එකකින් එක ගෲප් එකක් හැදෙන විදිහට ගෲප් කරගන්න. නේ. හරි. මෙතනත් එහෙම. අපි ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? ඔක්ටල් එකෙන් බයිනරි එක ගන්නවා. හෙක්සාඩෙසිමල් එකෙන් බයිනරි එක ගන්නවා. හරියට අර කලින් වීඩියෝ එකේ කළා වගේ. එහෙනම් කලින් වීඩියෝ එකේ නම් මම දෙකේ බලලා ලිව්ව ස්ටෙප් එකක් තිබ්බනේ. මම ඒ වීඩියෝ එකෙත් කිව්වා ඒක ස්කිප් කරන්න පුළුවන් කියලා. මම ඒක ස්කිප් කළාම මේකෙදි පටන් ගන්නවා. එහෙනම් තර්ඩ් ස්ටෙප් එක විදිහට මම මොකද කරන්නේ? ඒ බලවල සිම්ප්ලිෆයිඩ් වැලියුස් කෙලින්ම ලියා ගන්නවා. එතකොට මෙතන තනි ඩිජිට් එකකින් බිට්ස් 3ක් හදා ගන්න ඕනේ. එහෙනම් 1 2 4 තමයි පාවිච්චි වෙන්නේ. 1 2 4 1 2 4 1 2 4 මෙතන තනි ඩිජිට් එකෙන් බිට්ස් 4ක් හදා ගන්න ඕනේ. මේ EE කියන්නේ මොනවද? 14 4ක් හදා ගන්න නම් මොනවද ඕනේ? 1 2 4 8 1 2 4 8 1 2 4 8 ඔය ටික. හරිද? ඊළඟ පියවරේදී අපි මොකද කරන්න ඕනේ? අවශ්‍ය කට්ටියට හරි දාගත්තා අනවශ්‍ය කට්ටියට කතිර දාගත්තා. එතකොට 6 හදන්න 4යි 2යි ඕනේ 1 ඕනේ නැහැ. 5 හදන්න 4යි 1යි ඕනේ 2 ඕනේ නැහැ. 3 හදන්න 2යි 1යි ඕනේ 4 ඕනේ නැහැ. 1 හදන්න 1 විතරක් තිබ්බහම ඇති 4 2 ඕනේ නැහැ. මෙතෙන්දි 14 හදන්න 8 4 2 තිබ්බහම ඇති 1 ඕනේ නැහැ. 14 හදන්න 8 4 2 තිබ්බහම ඇති 1 ඕනේ නැහැ. හරිද? 2 හදන්න 2 විතරක් තිබ්බහම ඇති 8 4 1 ඕනේ නැහැ. හරි. පස්වෙනි පියවරේදී අපි මොකද කරන්නේ? හරි යටින් එකේ යොදා ගන්නවා වැරදි යටින් දැන් කතිර යටින් බිංදුව ඒවා දා ගන්නවා. එතකොට එන්නේ මෙතන බිංදුව බිංදුව 1 බිංදුව 1 1 1 බිංදුව 1 1 1 බිංදුව. මෙතන බිංදුව බිංදුව 1 බිංදුව 1 1 1 බිංදුව 1 1 1 බිංදුව. හයවෙනි පියවරේදී ගෲප්ස් වලින් එළියට අරගෙන ලං කරලා ලියනවා. ඒකනේ කරන්නේ. එතකොට එන්නේ මෙහෙම. බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1 1යි 1යි බිංදුවයි 1යි 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 බිංදුව. මෙතන එන්නේ බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1යි 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 බිංදුවයි 1යි 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 බිංදුව. ඉස්සරහෙන් බිංදු කොච්චර තිබ්බත් වටිනාකමක් නැහැ. ඒ අයව අයින් කළා. ඒ අයව අයින් කළා සරල කරලා ගන්න පුළුවන් මෙහෙම. මම මේක සරල කරලා ගන්න එක
ඒ බයිනරියගේ යම් පරතරයක් ඇතුව ලියන්නේ. මොකද එතන ඉඳන් ඊට පස්සේ අපි හෙක්සාඩෙසිමල් එක හදා ගන්න ඕනේ. මෙතෙන්දී නම් ඔක්ටල් එක හදා ගන්න ඕනේ. I group කරන්න එපා. ඒ නිසා මෙහෙම ලියන්න. දැන් මෙතන ඉඳන් අපි ඊළඟට මොකද කරන්න ඕනේ? මෙයාගෙන් හෙක්සාඩෙසිමල් එක. අරයාගෙන නම් ඔක්ටල් එක හදා ගන්න ඕනේ. එහෙනම් දැන් මෙතන ඉඳන් යද්දි ඊළඟ ස්ටෙප් එකේදී අපි මොකද කරන්න ඕනේ? තුනේ තුනේ ගෲප් හදා ගන්න ඕනේ. දැන් බයිනරි වල ඉඳන් ඔක්ටල් වලට යන්න. සෝරි හෙක්සාඩෙසිමල් නේ. එහෙනම් 4 4 ගෲප්. බයිනරි වල ඉඳන් හෙක්සාඩෙසිමල්. මෙයාව නිකන් යන්නේ 4 4 ගෲප්. බයිනරි වල ඉඳන් ඔක්ටල් එකට යන්න. තුනේ තුනේ ගෲප්. එතකොට දැන් මේක අලුත් එකක්. ආයි බයිනරි වල ඉඳන් යන එකනේ. හින්දා මම මෙතන ඒක 1 2 කියලා දාගත්තා. මොකද්ද? පරතර ඇතුව ලියාගත්තා, ගෲප් කරගත්තා. ඊළඟ ස්ටෙප් එකේදී අපි මොකද කරන්නේ ආයි? 1 2 හරි. අර දෙකේ බල ලියලා සිම්ප්ලිෆයි වැලියු ලියා ගන්න ඕනේ. ඉතින් දෙකේ බල නොලිය කෙලින්ම සිම්ප්ලිෆයිඩ් වැලියුම ලියාගමු. එතකොට මෙතන එන්නේ මොකද්ද? 1 2 4 8. 1 2 4 8. මෙතන එන්නේ 1 2. මෙතන එන්නේ 1 2 4. ඊළඟ ස්ටෙප් එකේදී මොකද කරන්නේ? එකේව යටින් හරි දා ගන්නවා. එතකොට මෙයා ඕනේ. මේ තුන් දෙනා ඕනේ. මේ තුන් දෙනා ඕනේ. මෙයා ඕනේ. මේ දෙන්න ඕනේ. මේ දෙන්න ඕනේ. මේ දෙන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? ඔය හරි දාලා තියෙන ඕන කට්ටියනේ. ඒ අයගේ group sum එක ගන්නවා. එතකොට මෙතන එන්නේ 8 එකතු කිරීම 4 එකතු කිරීම 2. 14යි. ඒ කියන්නේ e. මෙතන 8 එකතු කිරීම 4 එකතු කිරීම 2. 14යි. ඒ කියන්නේ e. මෙතන කෙලින්ම එන්නේ මොකද්ද? 2. ඊට පස්සේ අපි මොකද කරන්න පුළුවන්? group වලින් වෙලා තියෙන කට්ටියව ලං කරලා ලියන්න. 2 e e. ඔක්ටල් එකෙන් පටන් ගත්තා. ඔන්න හෙක්සාඩෙසිමල් එකෙන් ගත්තා. බයිනරි හරහා තමයි මේකට ආවේ. මෙතෙන්දිත් එහෙනම් group sum එක නිගන්න තියෙන්නේ. 4 එකතු කිරීම 2 6යි. මෙතන 4 එකතු කිරීම 1 5යි. මෙතන 2 එකතු කිරීම 1 3යි. මෙතන කෙලින්ම 1. හරිද? ඉතින් group වලින් වෙන වෙලා ඉන කට්ටිය ඊළඟ මොකද කරන්න ඕනේ? ලං කරලා ලියන්න ඕනේ. හෙක්සාඩෙසිමල් වලින් පටන් අරන් ඔන්න ඔක්ටල් එකට ආවා. හරි. එතකොට ලේසිම විදිහ තමයි මේක. මොකද්ද? බයිනරි හරහා එන එක. මේක ඩෙසිමල් හරහා ආවනම් බෙදලා කරලා එන්න ඕනේ. ඉතින් ඔයාලා හරි දක්ෂයිනේ 8ෙන් බෙදන්න 16ෙන් බෙදන්න නේද? ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන හින්දා මං අමාරුම විදියට හැදුවා. මොකද්ද? බයිනරි හරහා එක නෑ නෑ. ඔයාලට බෙදන්න අමාරුයි ඈ. 8ෙන් 16ෙන් බෙදන්න අමාරුයි. ඔයාලා ගොඩකට චක්කරේ බෑ. ඒ හින්දා ඒ කරදර විඳින්න ඕනේ නෑනේ බයිනරි හරහා. හරි? ඔහොම තමයි ඔක්ටල් එකක් හෙක්සාඩෙසිමල් කරන්නේ. හෙක්සාඩෙසිමල් එක ඔක්ටල් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක පබ්ලිෂ් කළාට පස්සේ මීට රිලේටඩ් ඇක්ටිවිටීස් දෙකක් දානවා. හොඳ ළමයි වගේ ඒ ඇක්ටිවිටීස් දෙක කරලා ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි? මේ වීඩියෝ එකෙන් නම්බර් කන්වර්ෂන්ස් ඉවර වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඕකේ?